අද මං කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම පුංචි කාලේ බලපු සූරපප්පා කතාවේ කවුරුත් නොදන්න ෆෑන් තියරියක් ගැන. ඒ තමා වෙදපප්පගේ ෆෑන් තියරිය. ගයිස්, මම මේ ෆෑන් තියරිය ගැන හොයලා බැලුවට පස්සේ තමා මටම තේරුනේ අපි පොඩි කාලේ බලපු හැම කතාවකම වගේ මොකක් හරි හැංගිච්ච දෙයක් තියේ කියලා. ඉතින් ඔයාලා දන්න කතාවල මොනවාරි හැංගිච්ච දේවල් තියේ නම් අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. අපි ඒක හැමෝමත් එක්ක බෙදාගමු. හරි, මේ ෆෑන් තියරිය ගැන කිව්වොත් වෙදපප්පා කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක්ද එහෙම නැත්නම් ඩීමන් කෙනෙක්ද? ඔන්න ඕක තමයි මම අද හොයන් ආපු ෆෑන් තියරිය. ඉතින් මේ ෆෑන් තියරියට යන්න කලින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක ඔබලා මාව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දැම්මොත් තමයි YouTube එකෙන් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න recommend කරන්න. ඒක නිසා like එකක් දාන්න නම් අමතක කරන්න එපා. හරි, එහෙනම් වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් මේ සූරපප්පා කතා මාලාවේ කාටවත් නෝට් නොවුන සිද්ධියක් තමයි මේ වෙදපප්පා කොහොමද මෙච්චර කල් ජීවත් වෙන්නේ කියන සිදුවීම. මොකද මේ වෙදපප්පා කියන්නේ ගොඩක් මහලු චරිතයක්. ඔයාලට මම කියපු කතාව තේරෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒක නිසා මම මේ විදියට ඔයාලට මේක කියලා දෙන්නම්. ඔයාලා බැලුවද දන්නේ නැහැ මේ සූරපප්පා කතා මාලාවේ ඇනිමේෂන් මූවි එකක් මේ ළඟදී රිලීස් වුණා. ඒකේ නම වෙන්නේ Asterix and Obelix the Big Fight කියලා. ඒකේ එපිසෝඩ් 5ක පුංචි වෙබ් සීරීස් එකක්. මේ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකේ අපට පෙන්නනවා මේ සූරපප්පලාගේ පුංචිම කාලේ වෙන සිදුවීම් ටිකක්. ඉතින් මේ කාලේ සූරපප්පලාගේ වයස නිකම් ගෙස් කරොත් අවුරුදු 10ක් 7ක් වගේ. ඉතින් මේ සූරපප්පලාගේ පුංචි කාලේ පවා වෙදපප්පා කියන්නේ හරිම මහලු චරිතයක්. නිකන් එයාගේ වයස ගෙස් කරොත් අවුරුදු 75ක් 80ක් වගේ. මේ කාලේදී ජිම්පප්පගේ අම්මයි තාත්තයිත් පවා ඉන්නවා. ඒත් මේ වෙබ් සීරීස් එකේම දෙවෙනි එපිසෝඩ් එකේදී මේ කතාව අවුරුදු 40ක් වගේ ටිකක් ඉස්සරහට ගන්නවා. ඒ කාලේ වෙද්දී පළවෙනි එපිසෝඩ් එකේ හිටපු මහලු කවුරුත්ම ජීවතුන් අතර නැහැ. පළවෙනි එපිසෝඩ් එකේ හිටපු ළමයි ඔක්කොම වැඩිමහල් වියට පත් වෙලා විතරයි. ඒ කියන්නේ අවුරුදු 10ක් වගේ තිබ්බ ළමයි අවුරුදු 50ක් වගේ වෙලා. ඒ කියන්නේ මේ ජිම්පප්පලාගේ අම්මලා පවා මේ කාලේ වෙද්දී බෝවාන් වෙලා. ඒ කියන්නේ එච්චර තරුණව හිටපු එයාලත් බෝවාන් වුණා නම් මේ වෙදපප්පා කොහොමද මෙච්චර කල් ජීවත් වෙන්නේ? ඉතින් ඒකෙන් අපට නිගමනයකට එන්න පුළුවන් මේ වෙදපප්පා කියන්නේ එක්කෝ දෙවි කෙනෙක් එක්කෝ ඩීමන් කෙනෙක් කියලා. ඉතින් ඒ ෆෑන් තියරියත් පොඩ්ඩක් ඇත්ත වගේ නේද? මොකද අවුරුදු 75ක් 80ක් වගේ කෙනෙක් කොහොමද තවත් අවුරුදු 40ක් වගේ ලොකු කාලයක් ජීවත් වෙන්නේ? ඉතින් මේක තමා සූරපප්පා කතාවේ වෙදපප්පගේ ෆෑන් තියරිය. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ෆෑන් තියරිය ගැන? මුලින්ම කියන්න ඕනේ මේක නිකම්ම මේ කතාවේ ෆෑන් තියරිය. ඒක නිසා මේ කතාව ගැන එක එකව හිතලා නිකන් අප්සෙට් ගන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් දිගටම ඕනේ නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියන්න. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට like කරන්න නම් අමතකම කරන්න එපා. ඉතින් මම මේ channel එකේ cartoon explain විතරක් නොදා මේ ලෝකයේ වෙච්ච ඇත්ත සිදුවීම් ගැනත් explain කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලා ඒවටත් කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවත් ඉස්සරහට එක්ස්ප්ලেইন කරමු. එහෙනම් තවත් දවසකින් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙනකන් අපි අදට සමු ගන්නවා.